හොඳ සෞඛ්‍ය පුරුදු අතරින් ප්‍රධානම එකක් තමයි ස්නානය කියලා කියන්නේ. අද අපි ඔයාට කියන්න යන්නේ ඔයා නානකොට සිද්ධ කරන වැරදි 8ක් සම්බන්ධව. අංක 1 පාද ඇතිල්ලීම මගහැරීම. ඔබේ පාදවල ඇතිවන බැක්ටීරියා දිලීර ආසාදන නැවැත්වීමට නම් ස්නානය කරන අවස්ථාවේදී පාද හොඳින් ඇතිල්ලීම සිදු කළ යුතුයි. ගොඩක් දෙනෙක් නාන්න ගියාම පාද අතුලන එක සම්බන්ධයෙන් ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අංක 2 ශරීරයේ කුණු අතුලන රෙදි කැබැල්ල නාන කාමරයේම එල්ලා තැබීම. ස්නානය කරන කුණු අතුලන රෙදි කැබැල්ල නාන කාමරයේම එල්ලා තැබීම අද වන විට බොහෝ දෙනෙක් සිදු කරන වැරැද්දක්. ඒ හේතුව නිසා රෙදි කඩවලට වියලීමට හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් එම රෙදි කැබැල්ලේ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් එකතු වී තිබෙනවා. අංක 3 ශරීරයේ පිසීමේදී ඝන තුවා වලින් ශරීරය පිස දැමීම. ඔබ ස්නානය කළ විට සම ඝන තුවා මගින් පිස දමන්න එපා. ඒට ඔබේ සමෙහි දුර්වල වීමක් සිදු වෙනවා. සෑම විටම හොඳින් ලොම් ඇති සින්දු තුවායක් භාවිතා කරන්න. අංක 4 දිනපතා හිස කෙස් සේදීම. දිනපතා ෂැම්පූ භාවිතා කරමින් හිස කෙස් සේදීම තරම් සුදුසු වන්නේ නැහැ. සින්දු හිස කෙස් ආරක්ෂා කර ගැනීමට නම් ඒ සෝදාගත යුතු වාර ගණන සතියකට දෙවතාවක් පමණ සීමා කරන්න. අංක 5 හිසේ තෙතමනය ගැන සැලකිලිමත් නොවීම. ස්නානයෙන් පසුව ඔබේ හිස කෙස් තෙතමනය සහිතව පවත්වා ගැනීම සිදු නොවෙනවා නම් එය ඒ තරම් හොඳ දෙයක් වෙන්නේ නැහැ. ස්නානයෙන් අනතුරුව හිස් කබලේ තෙතමනය ආරක්ෂා වන තෙල් වර්ගයක් ආලේප කළ යුතුයි. අංක 6 ව්‍යායාම කිරීමෙන් පසුව ස්නානය මගහැරීම. ව්‍යායාම කිරීමෙන් පසුව ස්නානය කළ යුත්තේ ශරීරයේ දහදිය දුමද ඉවත්වීම සඳහායයි ඔබට සිතෙන්න පුළුවන්. නමුත් හේතුව ඊට වඩා වෙනස්. ඔබේ දහදිය දැමීම නිසා සමය විවිධ ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. අංක 7 සම රැලි වැටෙන තුරු ස්නානය. සම රැලි ගැසෙන තුරු ස්නානය කිරීමට බොහෝ දෙනෙක් පෙළඹී ඉන්නවා. එසේ සිදු කිරීමෙන් ඔබේ සමට හානි සිදු වෙන්න පුළුවන්. අංක 8 තුවායකින් හිස කෙස් දිගු වේලාවක් ආවරණය කර තැබීම. මේ වැඩිපුරම සිදු කරන්නේ කාන්තාවන්. මෙමගින් හිස කෙස් වලට දැඩි පීඩනයක් ඇති වී දැඩි හානියක් සිදු වෙනවා. ඒ වගේම හිස රදේ වැනි රෝගවලට පවා ගොදුරු වෙන්න පුළුවන්. අක්කලට හිස කෙස් ඉදීම ආදී සිදුවන්නේ මේ හේතුව නිසා. ඉතින් ඔයාලා අද ඉඳලා නානකොට මේ කරුණු 8 ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ වීඩියෝව තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න.